Insurance Solutions by Samantha Bandar YouTube channel එකට ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා කතා කරපු එකේ ඉතුරු කොටස. එසේනම් වාහනවල අමතර කොටස් වලට ලබා ගන්න ඕනර්ස් account එක නැත්නම් ප්‍රක්ෂිතය විසින් දරාගත යුතු මුදල සම්බන්ධයෙන් කතා කරමු. අපි මේ අමතර කොටස් ගැන කතා කරනකොට ප්‍රථමයෙන් අපේ වාහනේ වර්ගය මොකක්ද කියලා අපි කතා කරන්න ඕනේ. අපිට තියෙනවා brand new වාහන. අපිට තියෙනවා zero mileage වාහන. ඒ වගේම අපිට තියෙනවා recondition වාහන. එතකොට අපි brand new වාහනයකට brand new අමතර කොටසක් අපිට කොච්චර කාලයක් යනකම් අපිට ආයතනයකින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම zero mileage වාහනයකට brand new අමතර කොටස් වසර කීයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම recondition වාහනයකට brand new අමතර කොටස් අපිට ලබා ගන්න පුළුවන්. මේ පිළිබඳව අපි කතා කරමු. අපි දැන් කතා කරමු brand new වාහන පිළිබඳව. brand new වාහනයකට ඔබ brand new අමතර කොටසක් ලබා ගන්නවා නම් ඔබට ගන්න පුළුවන් වසර 4ක කාලයක් සඳහා. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔබ brand new වාහනයක් ඔබ පාවිච්චි කරනවා නම් ඔබ නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 4ක් යනකම් පමණයි ඔබට පුළුවන් brand new වාහනයකට brand new අමතර කොටස ලබා ගැනීම. ඒ වගේම ඔබට තිබෙන්නේ zero mileage වාහනයක් වෙන්න පුළුවන්. zero mileage වාහනයක් කියන්නේ new පොතේ ඔබගේ නිෂ්පාදිත පොතේ තියෙන new කියලා. ඉතින් මේ වාහනයක් නම් ඔබට තිබෙන්නේ ඔබට ඔබගේ නිෂ්පාදිත සමාගමෙන් නැත්නම් ඔබගේ නියෝජිත ආයතනයෙන් ඔබට අවුරුදු 2ක් යනකම් පමණක් ඔබට ලබා ගන්න පුළුවන් brand new parts. ඒ කියන්නේ zero mileage වාහනයකට brand new parts ලබා ගන්නේ අවුරුදු 2ක් යනකම් පමණයි. ඒ වගේම ඔබට recondition vehicles ඔබ ගාව තියෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ වාහනේ පොතේ recondition කියලා තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ වාහන recondition වාහනයක් වෙන්න පුළුවන්. ඔබට තිබෙන්නේ recondition වාහනයක් නම් ඔබට brand new parts ලබා ගන්න බෑ. brand new parts ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ ලබා ගන්නකොට ඔබ විසින් 135ක අතිරික්තයක් නැත්නම් ඕනර්ස් account එක නැත්නම් ඔබ විසින් දැරිය යුතු මුදලක් ඔබ දරන්නට සිදු වෙනවා. ඒ කියන්නේ රක්ෂණ සමාගමකින් ඔබට ගෙවන්නේ 65ක වන්දි මුදලක් පමණයි. ඒ වගේම ඔබට තිබෙන්නේ recondition වාහනයක් වෙන්න පුළුවන්. ඔබට recondition වාහනයක් තිබුණා නම් ඔබට recondition parts 100ක් 100% අපිට ගෙවීම හැකියාවක් තිබුණා රක්ෂණ සමාගමේ. දැන් අපි කතා කරමු ඇයි මේ ඕනර්ස් account එකක් apply කරන්නේ? නැත්නම් ඇයි ඒ ඔබගේ වන්දි මුදලෙන් 135ක් brand new parts ගන්නකොට කපන්නේ? නැත්නම් ඔබට ගෙවීමක් සිදු කරන්නේ නැත්තේ? මූලික වශයෙන්ම ගත්තොත් එහෙම මේ brand new වාහනය ලංකාවට ගේනකොට අපි කම්පැනියක් කරා තමයි ගේන්නේ. ඒ කියන්නේ Toyota ලංකාව අපි නිකන් උදාහරණයක් වශයෙන් ගමු Toyota vehicle එකක් කියලා. මේ Toyota vehicle එක ගේන්නේ කම්පැනියක්. මේ කම්පැනියක් කරා ගේන Toyota vehicle එකට ඔබ කම්පැනියෙන් ගන්නකොට ඔබට වගකීමක් දෙනවා මම කලින් සඳහන් කර විදිහට. එතකොට මේ වගකීමක් සහිතව ඔබ Toyota ලංකාවකින් මේ වාහනේ ගත්තාම අපි වසර 4ක් යනකම් 135ක් අඩු කරන්නේ නැතුව අපි brand new parts 100%ක්ම අපි ගෙවනවා කියලා සඳහන් කරා. ඒතකොට 135ක් අපි කපනවා අවුරුදු 4න් පස්සේ. නැත්නම් රක්ෂණ සමාගමක් 135ක් අපි අඩු කරනවා අවුරුදු 4කින් පස්සේ. ඇත්තටම මේ අවුරුදු 4කට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 4ක් අපි brand new parts 100%ක් ගෙවනවා. හැබැයි අවුරුදු 4න් පස්සේ ඔබගේ වාහනේ brand new වුණත් ඔබ කම්පැනියකින් නැත්නම් නියෝජිත ආයතනයෙන් ඔබ වන්දි මුදල් ගන්නවා නම් නැත්නම් ස්පෙයා පාර්ට්ස් ඔබ මිලදී ගන්නවා නම් ඔබට 135ක ඕනර්ස් account එකක් ගෙවන්න සිදු වෙනවා. ඒ වගේම ඔබ අවුරුදු 4කට පස්සේ brand new වාහනයකට recondition parts ඔබට 100%ක් ගෙවීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම අපි කතා කරමු zero mileage වාහන. නැත්නම් new vehicles වලට, new වාහන වලට මේ වගේම තමයි. brand new parts ඔබට ලබා දෙන්නේ නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 2ක් පමණයි. අවුරුදු 2කින් පස්සේ ඔබට සිදු වෙනවා recondition parts ලබා ගන්න. නැත්නම් අවුරුදු 2කින් පස්සේ ඔබට සිදු වෙනවා ඕනර්ස් account එකක් 135ක ඕනර්ස් account එකක් මේ zero mileage vehicles වලටත් apply වෙනවා. එතකොට ඔබ recondition vehicle එකක් පාවිච්චි කරන පාරිභෝගිකයන් නම් ඔබ brand new parts ගන්නවා නම් අනිවාර්යෙන් ඔබට වසර 4කින් යනකම් බලන් සිටින්න සිදු වෙන්නේ නැහැ. ඔබට පළවෙනි වසරේ සිටම මේ ඕනර්ස් account එක 135 apply වෙනවා. ඒ වගේම ඔබ මේ කුමන වාහනයකට recondition parts උදව්ව ඔබට ඕනම රක්ෂණ සමාගමකින් 100ක වන්දි මුදලක් ගෙවන්න මේ recondition parts වලට සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට ඕනම රක්ෂණ සමාගමක් බැඳී සිටිනවා. අපි දැන් කතා කරමු ඇයි මේ ඕනර්ස් account එකක්
ඕනම රක්ෂණ සමාගමකින් ඇප්ලයි කරන්න කියලා. රක්ෂණ සමාගමක රක්ෂණේ මූලධර්ම වශයෙන් නියමයක් තියෙනවා කිසිම කෙනෙකුට වාසියක් හෝ කිසිම කෙනෙකුට අවාසියක් සිදු වෙන්න බෑ කියලා. ඉතින් ඔබ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ රීකන්ඩිෂන් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් එයාගේ වාහනය එම නිෂ්පාදිත වශයෙන් වාහනේ වැඩි මුදලක් දීලා ලබා ගන්න පුළුවන්. හැබැයි රීකන්ඩිෂන් වාහනයක් පාවිච්චි කරන කෙනෙකුට එම වාහනේ එම නිෂ්පාදිත වශයෙන් ඉතාමත් අඩු මුදලකට හෝ බ්‍රෑන්ඩ් නිව් වාහනට වඩා අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දෙදෙනාට අනතුරකදී එක සමාන වන්දි මුදලක් ගෙවුවොත් අර බ්‍රෑන්ඩ් නිව් වාහනේ පාවිච්චි කරන පුද්ගලයාට අසාධාරණයක් සිදු වෙනවා. යම් කිසි අසාධාරණයක් සිදු වෙනවා. ඉතින් ඕනම රක්ෂණ සමාගමකින් මේ සමානාත්මතාවය අගයම සඳහා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හිමි රක්ෂිතයාට වගේම රීකන්ඩිෂන් වාහනයක් හිමි රක්ෂිතයාට සමානාත්මතාවය දෙදෙනාටම සමාන අයුරින් සැලකීමට අවශ්‍ය නිසා අර ඕනර්ස් account එක ඇප්ලයි වෙනවා. ඒ වගේ සමහර රක්ෂණ සමාගම් තිබෙනවා මේ ඕනර්ස් account එක percentage එක කීයක් හරි අඩු කරලා කස්ටමර්ට ලබා දීමට වට්ටමක් විදිහට ලබා දීමට හැකි සමාගම් තිබෙනවා. ඒ වගේම මේ brand new vehicles වලට තියෙන ඕනර්ස් account එක අවුරුදු 10ක් way off කරපු සමාගම් තිබෙනවා. අයින් කරපු සමාගම් තිබෙනවා. ඉතින් මේ රක්ෂණ සමාගමේ ඔබ රක්ෂණයක් ලබා ගැනීමට යනකොට මෙන්න මේ කාරණේ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න. මේ කාරණය නෝරදාම ඔබේ රක්ෂණ සමාගමෙන් ඔබේ රක්ෂණ නියෝජිතයන් අහලා දැන ගැනීම ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඇත්තටම ගොඩක් මේ රක්ෂණ සමාගම් එක්ක ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ නැත්නම් ගැටලු ඇති වෙන්නේ මෙන්න මේ කාරණාවලදී. මොකද ක්ලේම්ස් වලට ගියාම තමයි ඔබට රක්ෂණ සමාගමුත් එක්ක ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද මේ කරුණු හරියට අවබෝධ නොකරගෙන මේ කරුණු ගැන හරි අවබෝධයක් නැතිව ඔබ වන්දි මුදලක් ලබා ගැනීමට ගිහින් මේ වන්දි මුදල අඩුවෙන් ගෙවුවොත් එහෙම ඔබ අනිවාර්ය රක්ෂණ සමාගමත් එක්ක ගැටලුවක් ඇති කරගන්නවා. ඉතින් මේ සියල්ල ගැන හරි දැනුමක් හරි අවබෝධයක් ඔබ ලබා ගත්තොත් එහෙම ඔබට මේ වන්දියකදී ලබා ගැනීමේදී කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් සිදු නොවන අයුරින් කටයුතු කිරීමට හැකියාවක් ලැබේ. ඉතින් මම හිතනවා ඔබට යම් කිසි දැනුමක් අවබෝධයක් මේ වන්දි මුදල් සම්බන්ධයෙන් මේ ඕනර්ස් account සම්බන්ධයෙන් මේ ක්ලේස් සම්බන්ධයෙන් ඔබට ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි ඉස්සරහටත් මේ වන්දි මුදල් ගැන මේ ගැටලු ගැන අපි කතා කරමු. එන ප්‍රශ්න ගැන අපි කතා කරමු. ඔබට අවශ්‍ය තොරතුරු තිබේ නම් මගෙන් විමසන්න. මම ඒ ගැන ඔබට දැනුවත් කිරීමක් කරන්න සූදානම්. තවත් මේ වගේ වැදගත් වීඩියෝ වලින් ඉදිරියටත් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.